like we crossed the stratosphere. Oh yeah, we can go so far, so far away. Baby, let's go far, so far, you and me. හෙලෝ ඔයාලා හැමෝටම අද ටිකක් වෙනස් බ්ලොග් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් මේක ට්‍රැවල් බ්ලොග් එකකුත් නෙවෙයි, කුකින් බ්ලොග් එකකුත් නෙවෙයි. අපි දෙන්න පහුගිය දවසක ගියපු මේ ඩේ අවුට් එකක් ගැන විස්තර තමයි අද බ්ලොග් එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. අපි දෙන්න මේ දැන් ලෑස්ති වෙන්නේ අපි දෙන්නගේ ෆේවරිට්ම ප්ලේස් එකකට යන්න. ඒ තමයි පර්බේ එක. අපි දෙන්න නම් දැන්ට කීප වතාවම පර්බේ එකට ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ පාර යන්නේ අපි දෙන්න විතරක් නෙවෙයි. මගේ හස්බන්ඩ්ගේ කසින්ස්ලා වගේකුත් එකතු වෙනවා. එයාලා ගොඩක් අවුරුදු ගානකට පස්සේ තමයි ලංකාවට ආවේ. ඉතින් එයාලට දැන් බබාලත් ඉන්නවා ගොඩක්. එයාලා හැමෝටම එන්ජොයි කරන්න පුළුවන්, ඒ වගේම රිලැක්ස් වෙන්න පුළුවන් ප්ලේස් එකක් විදිහට පර්බේ එක රෙකමන්ඩ් කරෙත් අපි දෙන්නමයි. ඉතින් එයාලත් ඒකට කැමති වුණා. බබාලත් ගොඩක් ආසාවෙන් හිටියේ එතනට යන්න. ඉතින් අපි මේ ගමන ගියේ වීක් ඩේ දවසක. සාමාන්‍ය වීක් ඩේස් වලට සෙනග ටිකක් අඩුයි. මුලින්ම අපි යන්න ප්ලෑන් කරේ සඳ දවසක. ඒ වුණාට හැම සඳම පර්බේ එක ක්ලෝස් කරලායි තියෙන්නේ. ඒ වුණාට අපි කොහොම හරි වීක් ඩේ දවසකම මේ ගමන ගියා. හරි අපි දෙන්න දැන් මේ රෙඩි වෙලා කොට්ටාවට තමයි යන්නේ. මොකද මගේ හස්බන්ඩ්ගේ අම්මත් එනවා පර්බේ යන්න. එයා ගාල්ලේ ඉඳන් කොට්ටාවට තමයි එන්නේ. එයාව ගැන තමයි මේ අපි යන්නේ. එයාගේ නම් ෆස්ට් ටයිම් තමයි පර්බේ යන. ඒ නිසා එයාත් හරිම ආසාවෙන් තමයි මේ ගමන යන්න ආවේ. හැබැයි අපේ අනිත් අයට එන්න බැරි වුණා. මොකද අපි වීක් ඩේ එකට ගියපු නිසා. ටික වෙලාවකින් අම්මාව. ඉතින් අපිට පොඩි කෑමකුත් එයා ගියාලා තිබුණා. ඒවත් කන ගමන් ඉතින් අපි ගමන යන්න පිටත් වුණා. අපි මේ කොට්ටාව හයිවේ එන්ට්‍රන්ස් එකෙන් දාලා මේ බණ්ඩාරගමින් තමයි එක්සිට් උනේ. බණ්ඩාරගමේ එක්සිට් වුණාට පස්සේ අපිට පොඩි දුර යන්න තියෙන පර්බේ එකට. ඉතින් මම මේ vlog එකේ නම් ගොඩාක් විස්තර මේ ගැන ෂෙයා කරගන්න නැහැ. මොකද මම කලිනුත් පර්බේ එක ගැන හැම විස්තරයක්ම වගේ ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. ඔයාලට මතක ඇති මම FB එකේ picture stories එහෙම දැම්මා. ඒතරදී මම හැම විස්තරයක්ම ගැන මේකේ ෂෙයා කරා. ඒ වගේ prices ගැන එහෙම ඔයාලට ඒව බලන්න පුළුවන්. මම පුළුවන් වුණත් ඒ post එකේ link එක ෂෙයා කරන්නම් මෙතන. අපිට මේ විදිහට තමයි පර්බේ එකට ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන ලොකු ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම ලොකු කාර් පාකින් ඒරියා එකකුත් තියෙනවා. තව මේක ටවුන් එකෙන් ඇතුළට වෙන්න හදලා තියෙන්නේ. ගොඩක් ඇතුළට වෙන්න හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙතන පරිසරය හරිම නිස්කලංකයි. මෙතන කායක පාක් කරලා අපි ඊළඟට ගියේ ටිකට්ස් ගන්න. අපි යනකොට අපේ අනිත් හැමෝමත් ඇවිල්ලා හිටියා මෙතනට. ඉතින් මෙතනදී ස්ටාෆ් එකේ අය එයාලගේ තියෙන පැකේජස් ගැන ඩීටේල්ස් ඒ ඔක්කොම ෂෙයා කරගන්නවා අපිත් එක්ක. අපි කට්ටිය මේ පාර ගියේ ස්ප්ලෑෂ් බේ එකට. ඒ කියන්නේ වෝටර් ඒරියා එකට විතරයි. ඊට අමතරව මෙතන ස්පීඩ් බේ එකක් තියෙනවා. ඉතින් අද කට්ටිය ගොඩාක් ඉන්න නිසා අපි කබාන එකක් තමා ගත්තේ. අපි වෙනදට නම් ගියාම ලොකස් ගමා ගන්නේ. පොඩි බාලාත් ඉන්න නිසා අපිට කබාන එකක් ගත්ත එක ගොඩක් ලේසි වුණා ඇත්තටම. ඒ වගේම මෙතන ස්ටාෆ් එක ගැනත් කියන්න ඕන. ඇත්තටම හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් තමයි ඉන්නේ. මොකද අපි දෙන්නා ගියපු පළවෙනි දවසේම අපිට හරිම සැටිස් සර්විස් එකක් යාළගෙන් ලැබුණා. ඉතින් ඊට පස්සේ ගියපු හැම පාරම ඒ වගේම ඒ සර්විස් එක අපිට ලැබුණා. ඉතින් ඒක යාළා තාමත් මේන්ටේන් කරන් යන එක ඇත්තටම ගොඩක් හොඳයි.
එතන මේ ටිකට් කවුන්ටර් එකේ ඉන්න අය වගේම එතන බෝට් ඒරියා එකේ ඉන්න අයත් ෆුඩ් ඒරියා එකේ ඉන්න අයත් හැමෝම එයාලගේ සර්විස් එක හොඳටම දෙනවා. ඉතින් ඒක මම දැකපු ගොඩක් හොඳ දෙයක්. ඉතින් ඒ නිසා මට මේ වෙලාවේ එයාලව ඇප්‍රීෂিয়েට් කරන්න හිතුණා. දැන් අපේ හැමෝම ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට දැන් ඉතින් අපිට තියෙන්නේ චේන්ජ් කරගෙන වෝටර් ඒරියා එකට යන්න. ඉතින් වෝටර් ඒරියා යනවා නම් අනිවාර්යයෙන්ම ස්විම් වෙයා එකක් අඳින්න ඕනේ. ඉතින් අපි ගේන ස්විම් වෙයා වල මොනවා හරි ඉෂුව එකක් එහෙම තියෙනවා නැත්නම් අමතක වුණා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මෙතන ෂොප් එකකුත් තියෙනවා. අපිට ස්විම් වෙයාස් ගන්න පුළුවන්. එයා දැක්කෙත් නැත. I support Manchester City. ඊළඟට අපි චේන්ජ් කරගන්න ආවා. ඉතින් මේ චේන්ජින් රූම් එකේ ඔයාලට පේන ඇති ලොකර්ස් තිබ්බා. ඒ ලොකර්ස් අපේ අතේ බඳින බෑන්ඩ් එකේ බාකෝඩ් එකෙන් වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම ෂවර්ස් තියෙන, ටොයිලට්ස් තියෙනවා. ඒවා තාමත් ක්ලීන් එකට එයාලා මේන්ටේන් කරගෙන යනවා. අපි කබාන එකක් ගත්ත නිසා අපේ බෑග්ස් එහෙමත් ඔක්කොම තියාගත්තේ මෙතනමයි. නැත්නම් අපි වෙනදට නම් මං කලින් කිව්වා වගේ ලොකර්ස් වල තමයි දාලා තියාගන්නේ. ඉතින් අපිට කබාන එකක් ගත්ත එක ඇත්තටම ලේසි වුණා. මං හිතන්නේ මේ පොඩි ළමයි ඉන්න අයට මේ වගේ කබාන එකක් ගන්න එක තමයි ගොඩක්ම පහසු වෙන්නේ. ඒ වගේම මේ කබාන එකේ අපිට ඕනලාට පොඩි නැප් එකක් එහෙම දාන්න ෆැසිලිටිස් තියෙනවා. ඒ වගේම පොඩි ඒරියා එකක් තියෙනවා. කට්ටියටම එකට කෑම කන්න වෙනවා. ඉතින් මෙතනට අපි ආපු ගමන් බබාලා ටික නම් මේ පූල් එකේ තමයි ගොඩක් වෙලා හිටියේ. මෙතන බේබි පූල් එකක් තියෙනවා. කොහමරේ අපි මුලින්ම ගියේ ස්ලයිඩ්ස් වල. ඉතින් එතන ස්ලයිඩ්ස් වර්ග දෙකක් තියෙනවානේ. මේ මැට් වලින් යන පුළුවන් එකක් තියෙනවා. ටියුබ් වලින් යන පුළුවන් එකක් තියෙනවා. ඉතින් වෙනදා වගේම අපි ටියුබ් වලින් යන පුළුවන් ස්ලයිඩ්ස් වල තමයි මුලින්ම ගියේ. එතන ස්ලයිඩ්ස් වර්ග කරක් තියෙනවා. තුනකම අපිට ටියුබ් වල යන්න පුළුවන්. අනිත් එක තමයි ග්‍රැවිටි ඩ්‍රොප් ස්ලයිඩ් කියලා තියෙනවා. ඔයාලා දැක්කලා ඇති. ඒක තමයි මෙතන තියෙන බයම එක මට නම්. ඉතින් මුලින්ම අපි මෙතනට ගියාම මුලින්ම යන්නේ බය අඩුම ස්ලයිඩ් එකේ. ඒක තමයි දැන් මම ඔයාලට පේන්නේ. මෙන්න මේ ස්ලයිඩ් එක තමයි බය අඩුම ස්ලයිඩ් එක මට නම්. පර්බේ අප පළවෙනි දවසේ නම් අපි දෙන්න මේකේ තියෙන හැම ස්ලයිඩ් එකක්ම ගියා.
හැබැයි ඊට පස්සේ ඉඳන් මං අර ග්‍රැවිටි ඩ්‍රොප් ස්ලයිඩ් එකේ නම් යන්න හරිම බයයි. ඉතින් මට හිතුණා ඒක එකපාරක් ගියාම ඇති කියලා. ඒ වුණාට මේ අපේ මෙතන පබාල නම් මේ කිසිම බයක් නැතුව ග්‍රැවිටි ඩ්‍රොප් ස්ලයිඩ් එකේ කීප වතාවක්ම ගියා. ඒ විදිහට අපි ස්ලයිඩ්ස් වල කීප වතාවක්ම ගියා. ඒ වගේම අර මැට් ස්ලයිඩ්ස් වලත් ගියා. ඊට පස්සේ ටිකක් දවල් වෙද්දි අපි කට්ටියම එකතු වුණා ලන්ච් එක ගන්න. ඉතින් අපි ගත්ත කබාන එක ගාවම තමයි ෆුඩ් ඒරියා එකක් තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි දෙන්නක් යනකොට ගන්න එතන සෙට් මෙනු එක. ඉතින් කෑම සාමාන්‍ය මෙතන හොඳයි. ඒ වගේම ප්‍රයිස් හොඳයි. ඉතින් මේවට අමතරව තව තියෙනවා එක එක කෑම වර්ග ගොඩක්. ඒ වගේම ඩ්‍රින්ක්ස් වර්ග තියෙනවා, තව ඩිසර්ට් වර්ග තියෙනවා. ලන්ච් එකෙන් පස්සේ අපි ටික වෙලාවක් රෙස්ට් කරලා ආයෙ ස්ලයිඩ් වල යන්න ගියා. මේ ඊට පස්සේ අපි ආව මැට් ස්ලයිඩ්ස් වලට. එතන තියෙනවා මැට් වලින් යන පුළුවන් ස්ලයිඩ්ස් එකක් තියෙනවා, මැට් නැතුව යන පුළුවන් ස්ලයිඩ්ස් එකක් තියෙනවා. ඉතින් මම මේ පාර නම් මැට් නැතුව ගියපු ස්ලයිඩ් එකක තමයි ගියේ. හස්බන්ඩ් ඔක්කොම වගේ මේ පාරක් try කරා. ඒ විදිහට මේ ස්ලයිඩ්ස් වල අපි කීප පාරක්ම ගියා. ඊට පස්සේ අපි ආයෙත් ටියුබ් ස්ලයිඩ්ස් වලත් ගියා. අන්තිමටම ගියා කිඩ්ස් ඒරියා එකට. ඉතින් මම ඒක වීඩියෝ කරගෙන නැහැ. ඉතින් අපි දෙන්න සාමාන්‍යයෙන් ආවම මේ ස්ලයිඩ්ස් වලින් ගිහලා අන්තිමට තමයි කිඩ්ස් ඒරියා එකට යන්නේ. ඒ ඒරියා එක ඇත්තටම මාර රිලැක්සින්. මොකද මේ එතන පොඩි ළමයිට විතරක් නෙවෙයි ලොකු අයටත් එන්ජොයි කරන්න පුළුවන් විදිහට තමයි යාලා හදලා තියෙන්නේ. අපිට ස්ලයිඩ්ස් වල යන්න බෑ. ඒත් අනිත් දේවල් වලින් අපිට එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපි මෙතන හිටියා ටයිම් එක ඉවරනකම් වගේ.
your eyes. Get some rest. I'm by your side. Lay your head on my chest. මම හිතන්නේ මේ දවස් අපි හැමෝම සතුටින් ගත කරපු දවසක්. ඒ වගේම ගොඩක් රිලැක්ස් වෙච්ච දවසක්. අපි වගේම චූටි පපාලත් ගොඩක් එදා එන්ජොයි කරා. ඉතින් මං හිතනවා මේ කවදා හරි අපි කට්ටියටම හොඳ මෙමරි එකක් වෙයි කියලා. අපි දෙන්න නම් හැමදාම පර්බේ ගිහිල්ලා ගෙදර යද්දී හරිම සතුටින් තමයි යන්නේ. මොකද ඇත්තටම ලොකු රිලැක්ස් එකක් දැනෙනවා. අපිට මෙන්ටලි වගේම ෆිසිකලි රිලැක්ස් වෙන්න ඕන යන්න හොඳම තැනක් තමයි පර්බේ කියලා මම හිතන්නේ. ඉතින් අපිට ෆැමිලි එකේ එක්ක විතරක් නෙවෙයි යාළුවෝ එක්කත් යන්න හොඳම තැනක් මෙතන. ඉතින් මම නම් දැන් කීපාරම ෆැමිලි එක කට්ටියත් එක්ක ගියා යාළුවොත් එක්ක දවසක අනිවාර්යෙන්ම එන්න ඕන. ඔයාලත් පර්බේ යන්න ප්ලෑන් කරගෙන ඉන්නවා නම් මගේ වීඩියෝ කෙනෙක් මොන හරි අයිඩියා එකක් ගන්න ඇති කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එකත් එන්ජොයි කරාට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.